අපි අද ගියා ඉතාලියේ තියෙන ලොකු සුපර් මාකට් එකකට පිම්. මේ තියෙන තවත් ලොකු සුපර් මාකට් එකක් තමයි පිම්මක කියන්නේ. මේකේ ගොඩක් බඩු අඩුයි. ඉතින් අපි ගොඩක් ඩිස්කවුන්ට් දාලා තියෙන හින්දා අපි ඉතින් අද ගියා බඩු ගන්න ගෙදරට. apa bonje pak ada yang urus namanya kambal kamu ini satu hatta namanya ini oh ini badi urus langka badi urus satu hatta namanya ini pol langkawe itu pol tiana අපි මේ තැන් වලින් අපි ගොඩක් දුරට ගන්න ඕන ගණන් අඩුවට මේ ගොඩක් පරණ බඩු නෑ ඔක්කොම තියෙන ෆ්‍රෙෂ් ඒවා ඒ වුණාට අපි ගණන් බලලා ඒකේ එකම වර්ගයේ චුට්ටක් ඉදිලා හෝ ඩේට් එක චුට්ටක් එහෙම වෙද්දි ගණන් ප්‍රයිසස් අඩු වෙනවා. ඉතින් අපි ඒ ගණන් බලලා තමයි අපි ඒ ගණන් හිලව බලලා තමයි අපි සාමාන්‍යයෙන් අඩු ගණන් වලට තමයි මේ බඩු ගන්නෙ. මොකද ලෝ බජට් වලටත් තියෙනවා හයි බජට් වලටත් තියෙනවා. අපි ඉතින් තෝරගෙන තමයි එතනදි බඩු ගන්න ඕන. ya Beno ini මේ තමයි ඉතාලිය වට්ටක්ක කවුද බඩු ඒ වොයිස් එක දාන්න ඕනේ මල් පැල ඕනේ අස්සන මල් පැල දී මේ බල්ලෙකුත් ඇවිල්ලා යස් වඩු ගන්න. Patate. නල දිනනවා අල යූරෝ ටයි බතල් බටු තියෙනවා. ලංකාවේ බට්ටකට වඩා ලොකු බෝල බටු තියෙනවා. हमारे घर में कौन बटू मुझे खत्म हो रही है बटू मुझे खत्म नहीं हो रही पास से गाँव नहीं बटू मुझे खत्म नहीं बैंक के कुछ है නෙන්න ගන්නත් යන් ඉක්මන පොටි තියනවා ගන්නවා නාද බඩු ගන්න එක ගමන් පොඩි වග් එකක් කරන්න කියලා. ඉතින් එයාලා බලලා කැමති නම් අපි ලයික් කරලා දාගෙන යන්න. අපි ආයෙත් වග් එකකින් එන්න. මේක තමයි ඉතාලියේ තියෙන සුපර් මාකට් එකක් තව තියෙනවා ගොඩක් සුපර් මාකට්. ඉතින් ඒන් එකක් තමයි මේ සුපර් මාකට් එක. මෙලු මේ කනවාද මේ? හරි කඩුවේ සයිස්. කොච්චර නිදහසේ බඩු ගන්නවත් ඉක්මනට නම් බඩු ගන්න හම්බෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න බැරි මේ පිරිමිත් එක බඩු ගන්නවා කියන්නේ ඒක තමයි ලොකුම අමාරු වැඩේ. ඉක්මනට යන්න. කටේම තියෙන එක එක්කෝ එයා නිදහසේ ගන්න දෙන්න ඕනේ එක්කෝ එයා ඉන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙමත් නැහැ. යන නතර පස්සෙන් එනවා අන්තිම නිදහසේ බඩු එක ගන්නත් නැහැ. අනේ මන්ද ඉතින් හැම ගෑනු කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැති ඕක.
මොකද ලෙෆ්ට් එකෙන් ඉන්නේ දැන් දැල් එක රහයිත් දන්නේ නැහැ කියලාද කියද්දි නෑ යන් හැමදේම යන් එයා හදලා දෙන්න එයා හදලා දෙන්න. එයා හදලා දෙන කෑම කණ්ඩාස නම් මම මේ කඩෙන් කණ්ඩාසක් කියලා කියන්නේ නෑනේ. ටිකුවට තේරුම් ගන්න නෑ නේ ඉතින් මොනා කරන්නද? මේ තියෙන සීනි තියනවද? සීනි තව ගමුද? මේ දේවල් නම් මම වීඩියෝ කරපු ඒවා නෙමෙයි. එයා මන් නැති වෙලා වීඩියෝ කරපුවා. මොකද ට්විටර් මිස් වුණ ගමන් එයාට ඇහැ යන්නේ මේ පැත්තට. ගොඩක් බහුතරය පිරිමින්ගේ තියෙන ලක්ෂණයක් නේ ඕක. ඉතින් මොනා කරන්නද බල්ලා හරි සතුටු වෙන්නේ නැතයි කියලා මම ඉතින් ඒකත් වීඩියෝ එකට දැම්මා ඉතින්. පැන්ට නම් ගන්න බෑ. ඕක තමයි ඉතින් අපි අද කරපු වර්ක් එක. ඔයගොල්ලන්ට පොඩ්ඩක් හරි විතර සතුටක් දැනුණා නම් අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you